අපේ හැමෝටම ඩිමාන්ඩ් එකක් තියෙන්න ඕන. ඒක ඕවර් ඩිමාන්ඩ් වෙන්න බෑ. ගොඩක් ආටිස්ලා ඕගනයිසර්ස්ලා ගැන හිතනවා හරි අඩුයි. සිනමාවේ කැපිලි වැඩි, සිනමාවේ කෙටිලි වැඩි, සිනමාවේ කුහකත්වය වැඩි. හැම තැනකම කොපි කරන්න ඕන. සමහර කට්ටිය ඉන්නවා ගොඩාක් ෆේල් වෙන, ගොඩාක් මේකෙන් පාඩු ලබන. ඉතින් එහෙම කට්ටිය ගොඩක් වෙලාවට ඒගොල්ලොන්ගෙන් ඇහුවොත් එහෙම යාලා ගොඩක් වෙලාවට try කරලා තියෙන්නේ ආටිස්ලව සතුටු කරන්න. එහෙම වුණාට පස්සේ මේ ෆීල්ඩ් එකේ කොන්සර්ට් ප්‍රමාණය අඩු වෙනවා. මේ සිස්ටම් චේන්ජ් කියලා අපි හැමතැනකම කියන දේ මේ ශේෂ්ත්‍රෙත් තියෙනවා. මේ සිස්ටම් එකත් චේන්ජ් විය යුතුයි. රජයේ පැත්තෙන් ගත්තොත් ටැක්ස් එක ගැන අපි කතා කරන ටැක්ස් එක. ඒක සාධාරණීකරණයක් වෙන්න ඕනේ. සංශෝධනය වෙන්න ඕන. ඒ කියන්නේ ආටිස්ලාගෙන් ටැක්ස් ගන්නවද? ওই ප්‍රශ්නෙත් තියෙනවනේ. හැමදාම වගේ අපි මේ ඉවෙන්ට් ඉන්ඩස්ට්‍රි එක ගැන කතා කරනවා. ඉවෙන්ට් ඉන්ඩස්ට්‍රි එකෙත් මේ එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකේ අපිට පෙනෙන චරිත අතරේ ඒ කට්ටියත් එක්කත් කතා කරන ගමන් මේ නොපෙනෙන චරිත ගොඩක් ඉන්නවා. සාමාන්‍යයෙන් මේ ඉවෙන්ට් එකකට ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ඉවෙන්ට් එකක් කියලා කියනකොට දකින්නේ හැමතිස්සෙම මියුසිකල් ෂෝ එකක් වගේනේ. දැන් මියුසිකල් ෂෝ එකක වුණත් හැමතිස්සෙම දකින ගායක ගායිකාවෝ එහෙම නැත්නම් බෑන්ඩ්ස් මේ අතරේ ඒ ඉවෙන්ට් එකට එහෙම නැත්නම් ඒ මියුසිකල් ෂෝ එකට සහාය දෙන විශාල පිරිසක් ඉන්නවා පිටිපස්සින්. ඉතින් අපි හැම තිස්සෙම ඒ වගේ චරිතත් එක්ක කතා කරන්න සූදානම් වෙනවා. ඉතින් අපි මේ ඉවෙන්ට් ඉන්ඩස්ට්‍රි එක ගැන කතා කරනවා. මේ ඉවෙන්ට් ඉන්ඩස්ට්‍රි එකේ ඉදිරිය ඉස්සරහා අපි කොයි විදිහටද කරගෙන යන්න ඕනේ කියන කතිකාවතත් අපි පොඩි මේ කතාව ඇතුළේ අපි කතා බහ කරනවා. ඉතින් අද දවසේත් අපි මේ වගේ සුවිශේෂී චරිතයක් එක්ක කතා කරන්නයි සූදානම් වෙන්නේ. අපි ආරාධනා කළා මම මෙන්න මෙහෙම කියන්නම්. දැන් සාමාන්‍යයෙන් අපි හැම දෙයකම අපි හිතමු එක ඉවෙන්ට් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු එක තවත් මොනවම හරි එන්ටර්ටේන්මන්ට් ඉවෙන්ට් එකක් වෙන්න පුළුවන්. මූවි එකක් වෙන්න පුළුවන්. මේ හැම දෙයකම තියෙන පොඩි ප්‍රසන්ටේෂන් එක. මොකද්ද මේ ප්‍රසන්ටේෂන් එක කියන්නේ? ඔබ දකින පෝස්ටර් එක වෙන්න පුළුවන්. ඔබ දකින ටිකට් එක වෙන්න පුළුවන්. මේකේ පිටිපස්සේ ඉන්නවා කතානායකයෙක්. ඉතින් ඒ කතානායකත් එක්ක කතා කරන්නයි සූදානම් වෙන්නේ අද දවසේදී. එක කතානායක කෙනෙක් මොවිදු කලාවට කියන බ්‍රෑන්ඩ් එකේ හිමිකරුව ඔහුයි. ඉතින් අද අපි මොවිදුව ගෙන්න ගත්තා. කවුරුත් මේ මොවිදු දන්නේ නැහැ මේ පෝස්ටර් එක එහෙම නැත්නම් මේ ඉවෙන්ට් එකේ ඩිසයින් එක ශා ලස්සනයි මේක කරලා තියෙන්නේ කවුද කියලා බලන්න නැත්නම් එයාගේ කතාව අහන්න කැමති ගොඩක් පිරිස ඇති. ඉතින් ඔන්න ඒ වෙනුවෙන් අපි අද මොවිදුට එන්න කියලා කිව්වා. මල්ලි අයබෝන්. බොහොම ස්තුතියි අයියා ඒ හඳුන්වා දීමට. බොහොම ස්තුතියි. මොකද මේ ශේෂ්ත්‍ර එක මං හිතනවා ඉස්සරහට යාම ඒක පැවැත්වාගෙන යාමට බොහොම රුකුලක් වෙන දෙයක්. ඒ ශේෂ්ත්‍රයේ ඉන්න පිරිස වගේ කිරීම, ඒ අයව හඳුන්වා දීම, ඒ අයව උත්තේජනය කිරීම මම හිතනවා ඔයා සහ මේ channel M කියන මේ වැඩ කටයුත්ත ඇතුලේ ඒක වෙන දේ ගැන බොහොම සන්තෝෂයි. බොහොම ස්තුතියි. හොඳයි. මොවිදුව හඳුන්වලා දෙන්න කොහොමද? ප්‍රධාන මාව හඳුනා ගැනීම නේ. හරි. මෙහෙමයි. අපි පුංචි කාලේ ඉඳලා අපිට පුළුවන් දේවල් අපි පුංචි කාලේදී අඳුර ගන්නවනේ මේ දෙයට අපි වඩාත් හැකියාවක් තියෙනවා කියලා. ඒතකොට මට පුංචි කාලේ ඉඳලා මේ ශාස්ත්‍රය ගැන කිසිම අයිඩියා එකක්, මේ ග්‍රැෆික් ඩිසයිනින් ගැන කිසිම අයිඩියා එකක් නැති කාලේ මම චිත්‍ර ශිල්පියෙක්. ඒතකොට මම ආර්ට් කියන සබ්ජෙක්ට් එකක් විදියට තමයි පුංචි කාලේ ඉඳලා මම හැදෑරුවේ. එතකොට ඒකත් එක්ක මම මේ විෂයපතය ඇතුලේ හැසිරුණා. මේ ආර්ට් කියන දේ ගැන මම සෙව්වා. ඒකත් එක්ක අර අපේ ඇඟේ තියෙනවනේ රසකාමීත්වය, රසිකත්වය. එතකොට ඕක පුංචි කාලේ ඉඳලා අපේ ගෙවල් වල පසුබිමත් එක්ක අපේ ඇඟේ තිබ්බා. ඉතින් ඉස්සර ඉඳන් අමරදේවලගේ, සුනිල් පෙරේරාලගේ, ජෝතිපාලලගේ, මිල්ටන්ලගේ සින්දු ඇහිච්ච දැනිච්ච නිසා අර ඒ ආර්ට් එකත් එක්ක මේක එකතු වෙන්න තැනක් හැම වෙලේම මම හොය හිටියා. ඊට පස්සේ හරි අහඹු විදියට මම ශේෂ්ත්‍රයට ආවව කියන්න බෑ. ඒක හරි මගේ ප්‍රේමයක් තිබ්බා. මේ ෆීල්ඩ් එක ඇතුළේ ඉඳපු
එක කෙනෙක් එක්ක ඇක්ටර්ස් කෙනෙක් එක්ක එයත් එක්ක ඉන්නකොට මට මේ ෆීල්ඩ් එක ඇතුලේ හැසිරෙන්න හම්බුණා, මිනිසුන් අඳුර ගන්න හම්බුණා, එයාගෙන් ලොකු දෙයක් හම්බුණා ඉතින් මට. ඔහොම මිද්දී ඒ සම්බන්ධය මට නැති වුණා. ඒ වෙද්දි මම මගේ බ්‍රෑන්ඩ් එකක් මගේ නමක් හදාගෙන තිබ්බේ නැහැ ඒ වෙද්දි. ඒතකොට ඒ සම්බන්ධය නැතිවීමත් එක්ක මම කල්පනා කරා මම කොහොමද මේ ශාස්ත්‍රය ඇතුළෙම සර්වයිව් වෙන්නේ කියලා. ඒ කියන්නේ ඔල්රෙඩි ඒ වෙද්දි මිනිස්සු මාව අඳුරනවා. ඒ කියන්නේ ෆීල්ඩ් එකේ අය. එතකොට මට දෙයක් කරගන්න පුළුවන් කොහොමද කියලා මම හොය හිටියා. ඒ වෙද්දි ශාස්ත්‍රයේ අපි කියන්නේ අපි ලොකු දෙයක් තියෙන තැනකට ගිහිලා සර්වයිව් වෙන්න හදනවට වැඩිය කිස් තැනක් තියෙන තැනකට ගිහිල්ලා අපි දෙයක් කරනකොට ඒකේ තියෙන වටිනාකම වැඩි. එතකොට මේ ග්‍රැෆික් ඩිසයිනින්, මේ ඇඩ්වර්ටයිසින් කියන දෙයට, මේ ආර්ට් කියන තැනට මේ ෆීල්ඩ් එක ඇතුලේ ගොඩාක් පිරිසක් හිටියේ නැහැ. ගොඩාක් පොර කෑවේ නැහැ. එතකොට මට තියෙන හැකියාව සහ මම මුලින් මතක් කරන්න ඕනේ මම සහ මගේ මල්ලි. එතකොට එයාට තාම මේ විදිහ අවුරුදු 18ක පොඩි වයසක. එතකොට අපි දෙන්නම ස්ටඩි කරා ඉන්ටර්නැෂනලි මේ ප්ලැට්ෆෝම් එකට මේ සබ්ජෙක්ට් එකට මේ විෂයට තියෙන තැන ලොකු වටිනාකමක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මුළු ෆිල්ම් එකක් සක්සස් කරන්නම, මුළු ෆිල්ම් එකක් ෆේල් කරන්නම පුළුවන් තැනක් තමයි මේ ආර්ට් වර්ක් කියන තැන. ඒ කියන්නේ මේ ක්‍රියේෂන් එක. ඒ කියන්නේ ෆිල්ම් එකක ට්‍රේලර් එකක් දාන්න කලින්නේ ටීසර් පෝස්ටර් එකක් යන්නේ. එතකොට ඒකම තමයි මේ ඉවෙන්ට් වලටත් බලපාන්නේ. ඉතින් ඒක අඩු වැඩි වශයෙන් බලපානවා. සමහර ඉවෙන්ට්ස් තියෙනවා මේ පෝස්ටර් එකක් දකින්න නැතුවත් සමහරලාට යන වැඩ. ඒ වුණාට ඒ තිබ්බ පුරප්පාඩුවට මං හිතුවා මෙතනට දෙයක් අපි කරන්න ඕන. ඒ නිසා මම මුලින්ම වැඩක් විදියට සංගීත් ඉද්දමල්ගොඩගේ තාත්තා තේජ ඉද්දමල්ගොඩ අපි අතර දැන් මේ විදිහ සමුගෙන තියෙනවා. එයාගේ පළවෙනි ෆිල්ම් එකේ මට අවස්ථාවක් හම්බ වෙනවා මේ එතුමන්ව ආදරෙන් මතක් කරන්න ඕන. මට අවස්ථාවක් දෙනවා ඒකේ මේන් පෝස්ට් එකක් කරන්න ඕස්ට්‍රේලියාවට. ඒකත් එක්ක තමයි මගේ ගමන ස්ටාර්ට් වෙන්නේ මේ ෆීල්ඩ් එක ඇතුලේ. එතකොට දැන් වෘත්තීමය වශයෙන් කොහොමද මොවිදු හඳුනා ගැනීම? වෘත්තිමය වශයෙන් මම ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්, ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක්, ඒ වගේම කන්ටෙන්ට් රයිටර් කෙනෙක් කියන තැන් කීපෙම ඉන්නවා. දැන් මේ වර්තමානයේ වෙද්දි මම ඉවෙන්ට් ඕගනයිසර් කියන තැනටත් මම ඇවිල්ලා තියෙනවා. මම වැඩ කරපු නිසා සහ කරන්න බලාපොරොත්තු වෙන තව වැඩ කීපයක්. වෘත්තිමයව ඒ තැන තමයි මම බොහොම බලාපොරොත්තු කියන්නේ මම බොහොම වැඩි රුචිකත්වයක් තියෙන මාව ක්‍රියේටිව් ඩිරෙක්ටර් කියන තැන තියෙනවට. ඔය කලාවට කියන නම ඒ බ්‍රෑන්ඩ් එක කොයි කාලෙද හැදුනේ? ඇයි ඒ කලාවට කියලා නිකන් කලාවට එකක් නිකන් කලාවට කියන නම හැදුනේත් ඇත්තටම කිව්වොත් ආසාවක් තිබ්බා මේ ශාස්ත්‍රයට යද්දී අපි අර කිව්වා වගේ ෆ්‍රේම් වෙන්න නරකයි. ඒ කියන්නේ අපි මම මේකට ග්‍රැෆික් ඩිසයිනින් නේම් එකක් දාගත්තොත් මම ග්‍රැෆික් පැත්තෙන් විතරනේ කලාවට කියන එක ඇතුලේ මට ලිමිට් එකක් නැහැ. මට යන්න ඕන මේ දිශානතියක් නැහැනේ. එතකොට මට ඕන තැනක හැසිරෙන්න පුළුවන් කලාවට කියන මේ කලාවට කියන ඇතුලේ හැසිරෙන්න පුළුවන්. සහ ඒ වෙද්දී තිබ්බ හොඳම නම කලාවට මට ආපු. ඉතින් ඒ නම මම මේකට යොදාගත්තා. ඒක කීයටවත් කෙනෙක් හිතන්නේ නැහැ මේ ග්‍රැෆික් ඩිසයිනින් වගේ කම්පැනි එකකට සුදුසු නමක් කියලා මේ කලාවට කියන නම. හැබැයි මම ඒක මේකට දාගත්තා. දැන් ඔය කොයි කාලෙද? දැන් මේ විදිහ අවුරුදු 5ක්. අවුරුදු 5ක් වෙනවා. ඒ කියන්නේ මොවින්දු මේ ඉන්ඩස්ට්‍රි එකට අර ප්‍රොෆෙෂනල් විදිහට ඇවිල්ලා අවුරුදු 5ක්. අවුරුදු 5ක් වෙනවා. මේ අවුරුදු 5 ඇතුලේ මොනවද ඔයා එක්ස්පීරියන්ස් කළේ? මොනවද ඔයාට ලැබුණේ? පොඩ්ඩක් නිකන් ඔව්. ඔයා ලබාගත්ත දේවල්. ඔව්. ලැබුණු දේවල් ගැන කිව්වොත් ලැබුණු දේවල් ඇත්තටම මං හරි තෑන්ක්ෆුල් වෙනවා හැම දෙයකටම. ඒ කියන්නේ මට වැඩක් දීපු මාව විශ්වාස කරපු හැම ඉවෙන්ට් ප්‍රොඩියුසර් කෙනෙක්ටම, හැම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්ටම, ප්‍රොඩියුසර් කෙනෙක්ටම මම හරි තෑන්ක්ෆුල් වෙනවා මාව විශ්වාස කරලා මගේ මේ සන්නාමය විශ්වාස කරලා එකතු වෙච්ච හැම කෙනෙක්ටම. මට ගොඩක් දේවල් හම්බුණා. මට සීනියර් ඩිරෙක්ටර්ස්ලා ගණනාවක් එක්ක, ඒ කියන්නේ අපි ගත්ත මහාචාර්ය සුනිල් ආරියරත්න, ප්‍රසන්න මිතානගේ, ඒ වගේ දැවැන්තයින් මට නම් වශයෙන් කියන්න බැරි වුණාට දැවැන්තයින් එක වැඩ කරන්න හම්බුණා. ඒ වගේම ඉවෙන්ට් ඕගනයිසර්ස්ලා අපේ ෆීල්ඩ් එකේ ඉන්න කතා කරලා නැති ගොඩක් අය දන්නේ නැති ඉවෙන්ට් ඕගනයිසර්ස්ලා ඉන්නවා. ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න ලැබුණා. ඒ වගේ මේ ශාස්ත්‍රය ඇතුලේ මට සන්නාමයක් විදියට ශක්තිමත් වෙන්න මම හිතනවා ලොකු උපකාරයක් වුණා ඒ හැම වැඩක්ම. දැන් මොවිදු මල්ලි දැන් ඔයා කලින් කිව්වා මම
ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදිහට ආර්ට් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට එහෙම ඉන්නවා කියලා මේ පොඩ්ඩක් තේරුම් යන්න සහ තේරුම් ගන්න අනිත් අයට බලන් ඉන්න. මොකද්ද මේ ග්‍රැෆික් ඩිසයිනර්යි ආර්ට් ඩිරෙක්ටර්යි එහෙම නැත්නම් ක්‍රියේටිව් ඩිරෙක්ටර්යි අතරේ මොකද්ද මේ තියෙන වෙනස? කොහොමද ඔය ඒක හරියටම අර උදාහරණත් එක්කම පොඩ්ඩක් ඩිෆයින් කරලා පෙන්නන්න බැරිද? අපි කිව්වොත් හැම ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක්ටම ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න බෑ. හැම ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ටම ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්නත් බෑ. ඒතර ක්‍රියේටිව් ඩිරෙක්ටර් කියන්නේ එයා කන්ටෙන්ට් රයිටර් කෙනෙක් වෙන්න ඕන, කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන්න ඕන. මේ ඔක්කොම ක්‍රියේටිව් ඩිරෙක්ටර් කියන එක ඇතුලේ තියෙනවා. ඒතර ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා ඇති තරම් හිටියට ඒ කිසිම ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ට ක්‍රියේටිව් ඩිරෙක්ටර් කියන තැනට යන්න හරි අමාරුයි. ඒක ලොකු විෂයපතයක්. ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක්ට පුළුවන් අපි හිතමු මොකක් හරි යාට අපි සෙට් එකකට ගිහිල්ලා අපි ෆිල්ම් පැත්ත ගත්තොත් සෙට් එකකට ගිහිල්ලා මේ බඩු ටිකක් දීලා කියනවා මේ සෙට් එක ගහලා පෙන්නන්න කියලා. එතකොට එතන තැනේ ඉඳලා හැම ක්‍රියේටිව් තැනකටම යාට සම්බන්ධ වෙන්න එතන ක්‍රියේටිව්ලි දෙයක් කරන්න හැකියාවක් තියෙනවා ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක්ට. මම නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් ජැක්සන් ඇන්තනි මහත්මයා මුලින්ම රස්සාවක් විදිහට ඔය රස්සා හොය ඉන්න කාලයක් කෙනෙක් වෙන්න කලින් ජනප්‍රිය වෙන්න කලින් ස්වර්ණවාහිනිය කියන ආයතනයේ EAP එකත් එක්ක එයා ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට තමයි එයාගේ රස්සාව පටන් ගෙන තියෙන්නේ. එතකොට මම ගත්තොත් ඒ කියන්නේ ජැක්සන් ඇන්තනි ඊට පස්සේ මිය යන තැන දක්වා ඔහුගේ විකාශනය සෑහෙන ලොකු දෙයක් නේ. එතකොට අන්න ඒ වගේ මම කියන්නේ ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක්ට මේ ශාස්ත්‍රය ඇතුලේ ඕනම තැන ස්පර්ශ කරන්න පුළුවන්. එතකොට එවන් කෙනෙක් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙනවා කියන්නේ ඒ ග්‍රැෆික් ඩිසයිනින් කියන කැටගරි එක ඇතුලේ යන්න පුළුවන් තැන් මම හිතනවා ගොඩාක් තියෙනවා. ඔයා දැන් වර්තමානයේ තියෙන ට්‍රෙන්ඩ්ස් එක දැන් මම හිතා ට්‍රෙන්ඩ්ස් ෆලෝ කරනෝනේ. මේ ට්‍රෙන්ඩ්ස් එක කොහොමද ඔයා අප්ඩේට් වෙන්නේ? ඔයා තාක්ෂණික පැත්තෙන් කොහොමද ඔයා අප්ඩේට් වෙන්නේ? තාක්ෂණික පැත්තෙන් තාක්ෂණික පැත්තෙන් කිව්වම අපි භාවිතා කරන උපකරණ වලින් අපේ ටෙක්නොලොජි එකෙන් ඒ හැම දෙයකින්ම අප්ඩේට් වෙන්න ඕනේ. අපි ඒක යාවත් කාලීන වෙනවා. එහෙම යාවත් කාලීන නොවුනොත් අපිට මං හිතනවා අපේ පැවැත්ම යල්පයින්නවා, කල්පයින්නවා. ඉතින් ඒ කල්පනපු බ්‍රෑන්ඩ් එකකට පැවැත්ම හරි අඩුයි. ඒතකොට අපි මේ සිස්ටම් එකත් එක්ක හැම වෙලේම යාවත් කාලීන වෙන්න ඕනේ. ඒක අපේ සන්නාමයේ ඇතුලේ වෙනවා. එකම දේ අපි ගොඩක් වෙලාවට ඒ යාවත් කාලීන වීම අපි පෙන්න යාවත් කාලීන වෙන්නේ නැහැ. හැබැයි අපි යාවත් කාලීන වෙනවා. එතකොට දැන් අපේ ටෙක්නොලොජි එක ගත්තොත් දැන් AI හරි ස්ට්‍රෝංලි මේක ඇතුලේ ඩෙවලොප් වෙලා තියෙනවා. එතකොට ගොඩක් ඩිසයිනර්ස්ලා AI ටෙක්නොලොජි එක ෆලෝ කරනවා. හැබැයි මම හිතන්නේ AI ටෙක්නොලොජි එකම නෙවෙයි ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් කළ යුත්තේ. මොකද ගොඩක් වෙලාවට ඒක මම හිතන්නේ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ගේ තියෙන ස්කිල් එක තමා විසින්ම තමා මරා දැමීමක්. ඒ කියන්නේ AI ප්ලැට්ෆෝම් එකකට කොටු වීම. අපි AI ටෙක්නොලොජි එකත් එක්ක ඉස්සරහට යන්න ඕනේ. හැබැයි අපේ තියෙන ස්කිල් ඔක්කොම රැකගෙන. දැන් මෙහෙම එකක් කිව්වොත් මල්ලි දැන් අපි හිතමු AI එක්ක වැඩ කරන්නත් යම්කිසි ප්‍රමාණයක ග්‍රැෆික් ඩිසයිනින් ස්කිල් එකක් තියෙන්න ඕනද නැත්නම් නැති එක්කෙනෙකුට උනත් ඒක වැඩ කරන්න පුළුවන්ද? මොකද්ද? මෙහෙමයි. AI ටෙක්නොලොජි එකත් එක්ක වැඩ කරන්න ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න ඕන නැහැ. ඕන කෙනෙක්ට මම කියන්නේ ඒකේ ප්‍රොම්ප්ට් එක ගහලා ඒක යූස් කරන්න පුළුවන්, හසුරවන්න පුළුවන් ඕනම කෙනෙක්ට AI ටෙක්නොලොජි එක යූස් කරන්න පුළුවන්. හැබැයි AI කියන එක ඇතුලේ අපිට ක්‍රියේටිව් දෙයක් කරනවා නම් ඔහු ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න ඕන. එතන ඔහුගේ හැකියාව තියෙන්න ඕන සහ ඌට ඒ පිළිබඳව ඒ ටේස්ට් එක තියෙන්න ඕන. එහෙම නැත්නම් ඒක කරන්න බෑ. හැබැයි අපිට අර සාමාන්‍ය බේසිකලි දෙයක් කරගන්න වගේ AI ටෙක්නොලොජි එක ඕනම කෙනෙක්ට යූස් කරන්න පුළුවන්. හැබැයි ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් මම හැම වෙලේම විශ්වාස කරන්නේ AI වගේ ටෙක්නොලොජි එකක් ඇතුලේ කොටු වෙන නරකයි. ඒක ඔහුට කරගන්න ලොකු ඩැමේජ් එකක්. දැන් මේ අපි හිතන්නකෝ මේ විදිහට දැන් අපිට ඔන්න ඔයා දැන් මේ අපි ෆිල්ම් පැත්ත මම කතා කරන්නේ නැහැ. ඉවෙන්ට්ස් පැත්ත ගැන කතා කරොත් එහෙම දැන් ඉවෙන්ට්ස් පැත්තේ ගොඩක් ප්‍රොඩියුසර්ස්ලා ඉන්නවනේ මෙන්න ඉවෙන්ට් ඩිරෙක්ටර්ස්ලා ෂෝ ඩිරෙක්ටර්ස්ලා එහෙම ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ප්‍රොමෝටර්ස්ලා ඒගොල්ලෝ ඇවිල්ලා ඔයාට කියනවා රයිට් මෙන්න මෙහෙම තමයි ආටිස්ට් මෙන්න මෙහෙම තමයි මට වෙන්න ඕනේ. එතකොට අන්න එතෙන්දී කොහොමද ඔයාගේ ක්‍රියේටිව්
ඒ තියෙන කරේජ් එක නැත්නම් ඒ ක්‍රියේටිව් ඔයාට තියෙන එක්ස්පීරියන්ස් එකයි ඒ ඔක්කොම ටික පාවිච්චි කරලා ඔයා කොහොමද ඒ concept එකක් හදන්නේ? ඒ concept එක හදද්දී අර මං කියපු අර මං ආයි අපි අපේ මගේ අතීතයට ගියොත් එහෙම මං කිව්වේ අර මං ගාව තිබ්බ රසකාමීත්වයක් කියලා. එතකොට අර මං කියන්නේ ඒ දැන් අපි මේ ශේෂ්ත්‍රය ඇතුලේ ගත්තොත් හරි මේ අතේ ඇඟිලි ගන්නටනේ අපි බ්‍රෑන්ඩ්ස් විදිහට සන්නාම ඉන්නේ ග්‍රැෆික් ඩිසයිනින් වල. ඒතකොට මං කියන්නේ හැම සන්නාමයක් ඇතුළෙම ලොකු ටේස්ට් එකක් තියෙනවා. ඒගොල්ලෝ දන්නවා මේ වැඩේ කරන්න ඕන විදිය. එතකොට අපෙත් තියෙන්නේ දැන් අපිට අපි කියමු concept එකක් විදියට අමරදේවගේ concept එකක් එනවා කියලා. ඒතකොට අමරදේවගේ concept එකක් අපි මිනිස්සුන්ට feel වෙන විදියට, මිනිස්සුන්ට ටිකට් එකක් ගන්න පුළුවන් විදියට, ගන්න හිතෙන විදියට අර පරණ මතක ටික මතක් වෙන්න තැනට අපි මේ පෝස්ටරේ හදන්න ඕනේ. ඒක අපි හදලා හරියන්නේ නැහැ. ටිකක් බයිලා නයිට් එකක්, DJ නයිට් එකක් විදියට හදලා හරියන්නේ නැහැ. ඒක ඇතුලේ හැම වෙලේම අපි ටේස්ට් එක හඳුර ගන්න ඕනේ. ඉතින් එහෙම වැඩක් ආවට පස්සේ අපි මුලින්ම බලනවා ඒ ආටිස්ගේ තියෙන ස්කේල් එක මේ ආටිස් කොච්චර කොහොම කෙනෙක්ද, මේ ආටිස් කොහොම ශානර කෙනෙක්ද, එයා මොන වගේ සින්දු කියන කෙනෙක්ද, එතකොට ඒ ලයින් අප් එක කොයි වගේ වැඩක්ද, මේ කන්සෙප්ට් එක මොකක්ද, හැම වෙලේම දැන් ඒ වෙලාවට ප්‍රොඩියුසර් ගාව කන්සෙප්ට් එකක් නැත්තම් අපි කන්සෙප්ට් එකක් දෙනවා. අපි මේ විදිහට කරමු. මේ විදිහේ කන්සෙප්ට් එකක් හදමු. ඒ වගේ කන්සෙප්චුවල් වැඩ තමයි මං හිතන්නේ වර්තමානයේ වෙද්දි ගොඩක් සක්සස් වෙන්නේ. දැන් ඉස්සර අපි ප්‍රසංගයක් ගත්තම සමහරලාට මේ කන්ටෙන්ට්ස් වලට ලොකු තැනක් නැහැ. සහ ඒකෙන් ලොකු බලපෑමක් ප්‍රසංගයට ඇති වෙන්නේ නැහැ. හැබැයි වර්තමානයේ වෙද්දි දැන් ඔක්කොම සෝෂල් මීඩියා එක්ක යන්නේ. ඒතර Facebook එකේ හරහා තමයි කන්ටෙන්ට් අපි ඔක්කොම පබ්ලිෂ් වෙන්නේ. එතකොට මේ ස්ක්‍රෝල් කරගෙන යද්දි මිනිස්සු නැවතිලා බලන්න පුළුවන් තැනට පෝස්ටර් එකක් හැදුනොත් තමයි ඒ වැඩේ ඉවෙන්ට් එක සක්සස් වෙන්නේ. දැන් ඒක තමයි ට්‍රෙන්ඩ් එක. ඒතර ඕක ඇතුලේ අපි බලන්න ඕනේ හැම වෙලේම මේ ට්‍රෙන්ඩ් එකට අනුගත වෙන්න. මේ යන සිස්ටම් එකට මේ රැල්ලට අනුගත වෙන්න. එතකොට මම හිතනවා ඒ ඉවෙන්ට් ඕගනයිසර් අපිට මොන විදිහේ වැඩක් ගෙනාවත් අපි සර්ව සම්පූර්ණයෙන්ම ඔහුට සාධාරණයක් ඉටු කරන්න ඕනේ. ඔහු බලාපොරොත්තු වෙන විදිහට. මොකද ලක්ෂ ගාණක් මේ වැඩක් ඇතුළේ ඉන්වෙස්ට්මන්ට් එක මිලියන ගාණක්. එතකොට සමහර විට අපේ ප්‍රශ්නයක් නිසා හෝ අපේ තියෙන වැඩක් ඇතුළේ අපි මෙතනදී ෆේල් වුණොත් ඒ ප්‍රොඩියුසර්ගේ සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකක්ම ෆේල් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඉතින් ඒකත් එක්ක අපි හරි කන්සර්න් වෙනවා වැඩක් එද්දී ඒ වැඩේ ස්කේල් එක අඳුර ගන්න සහ ඒ ටේස්ට් එක අඳුර ගන්න. දැන් ආපහු පොඩ්ඩක් චුට්ටක් පස්සට ගිහිල්ලා මම මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා ගොඩක් ඉන්නෝනේ. ඔය හැම ග්‍රැෆික් ඩිසයිනර්ටම ආර්ට් වර්ක්ස් කරන්න පුළුවන් නේ? ඔව් හොඳ ප්‍රශ්නයක්. ඒකයි මං කිව්වේ අර එහෙම සර්වයිව් වෙච්ච බ්‍රෑන්ඩ්ස් ඉන්න කීපයයි. එම හැම ඩිසයිනර්ටම ආර්ට් වර්ක් කරන්න බෑ. මොකද ඒකට තියෙන ඕන ටේස්ට් එකක්. මම ඒ කියන්නේ අපි දැන් ඔයා මයි ටිකට් විදියට ඕගොල්ලෝගේ ප්ලැට්ෆෝම් එක ඇතුලේ ඕගොල්ලන්ටම පේනවා ඇති සමහරලාට තියෙන කන්ටෙන්ට්ස්. ඒතකොට ඒ කන්ටෙන්ට්ස් වල ටිකට් සේල් එක ඒ වැඩවලදී තියෙන ස්ලෝ එක ඕගොල්ලන්ට තේරෙනවා ඇති. ඉතින් අපි පර්සනලි අපි දෙන්න කතා කරන වෙලාවල් තියෙනවා මේ වැඩ ගැන. ඉතින් ලොකුම දේ අර ප්‍රොඩියුසර්ස්ලා සමහර වෙලාවට ෆ්‍රේම් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ බජට් හදද්දී සමහරලාට ලක්ෂ ගණන් ආටිස්ලාට අපි කියමු දැන් ආටිස්ලාගේ තක්සේරු තියෙනවානේ. එතකොට ඒ බජට් ඒගොල්ලෝ වියදම් කරනවා. හැබැයි අර මේකේ තියෙන ලොකුම දේ ගැන හිතන්නේ නැහැ. ඒ කියන්නේ මේ කන්ටෙන්ට් එක තමයි එළියට පේන්නේ. කියන්නේ මොන ආටිස් හිටියත් අපි මේකනේ එළියට දාන්නේ කියන දේ ඒගොල්ලෝ හිතන්නේ නැහැ සමහරවිට. මේක තමයි අපි පාරේ ගහන බෝඩ් එක කියලා ඒගොල්ලෝ හිතන්නේ නැහැ. එතකොට එහෙම හිතන්නේ නැතිව ගන්න තියෙන නිසා සමහරලාට ගොඩක් වැඩ. ඒ කියන්නේ මම බය නැතුව කියනවා මේ ෆීල්ඩ් එක ඇතුලේ 50% වැඩ ෆේල් වෙනවා, වැඩ සක්සස් වෙනවා. හරි. ඒ කියන්නේ සමහරලාට ගත්තොත් ඒ ෆේල් වීම 50ට වැඩි. සම්භාවිතයි වැඩි. එතකොට හරි ප්‍රොඩියුසර් කෙනෙක් නම් එයා බොහොම විදියට සැලකිලිමත් වෙන්න ඕනේ මේ කන්ටෙන්ට් එකක් එළියට දාගන්න තැන. එතකොට අර ග්‍රැෆික් ඩිසයිනර් එවලේ තෝරගද්දී ග්‍රැෆික් ඩිසයිනර් කියන ඒ කියන්නේ සෝෂල් මීඩියා Facebook එකේ එයාගේ ජොබ් එකේ එයාගේ වර්ක් එක්ස්පීරියන්ස් එක ග්‍රැෆික් ඩිසයිනින් කියලා දැම්ම පමණින්ම එයා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්නේ නැහැ. එයාට මේක ඇතුලේ එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕනේ අංක එකට. එතකොට මේක ඇතුලේ වැඩවල ටේස්ට් එක අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම කෙනෙක් නම් ඔහු ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් මම හිතනවා මේ ශ්‍රේෂ්ඨට අනුගත වෙන්න පුළුවන්. හැබැයි මේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඕක දැන් ඔය කලින්ම අපි කිව්වනේ මේ මිලියන ගණන් වියදම් කරන වැඩක්.
හැබැයි මිලියන ගණන් වියදම් කරන තැන්වලදී දැන් මේ වගේ කෑල්ලකට නැත්තම් මේ කිලිම කියන්න මේ වගේ මේ පොඩි කෑල්ලකකට ප්‍රොඩියුසර් කෙනෙක් වියදම් කරන්න කැමති වෙන්නේ හරි අඩු ප්‍රමාණයක්නේ. හරි අඩු ප්‍රමාණයක්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේක හරියට අවබෝධ කරගෙන තියෙනවද මේ ක්‍රියේටිවිටි කියන පොයින්ට්. දැන් උදාහරණයක් විදිහට ඔයාගේ ක්‍රියේටිවිටි එකට ඔයා අය කරන යම්කිසි සාධාරණ මුදලක් තියෙනවා. ඒ වගේම අර මම කලින් කිව්වා වගේ අර තවත් ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා ඉන්නවා. මම මේ ග්‍රැෆික් ඩිසයිනර්ස්ලාට මම මුකුත් කියනවා නෙමෙයි. නමුත් ඒගොල්ලන්ගේ තියෙන ක්‍රියේටිවිටි එකත් එක්ක ඒගොල්ලෝ අය කරන යම්කිසි ගාණක් තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ තැන් දෙක අඳුනා ගැනීමට මම හිතන්නේ පොඩි අවුලක් තියෙනවා. ඔයාට ඔයාගේ දැනීම හැටියට ඕක කොහොමද ඔයා එඩියුකේට් කරන්නේ? අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. අංක එකට අපි අපේ වටිනාකම ගැන දැනගන්න ඕනේ. ඒ කියන්නේ මම හිතන දැන් අපි ආටිස්ලා ගැන සමහරලාට අපි කියනවා මේ ආටිස්ගේ බජට් එක වැඩි, මේ ආටිස් රේට් එක වැඩි එහෙම කියලා කියනවා. අපි හැබැයි ආයි ආපස්සට අපි ඒක ගැන කතා කරොත් ඒ ආටිස්ට ඒ බජට් එක කියන්න අයිතියක් නැහැ කියන්නත් බෑ අපිට සමහරලාට. ඒ කියන්නේ ඒ ආටිස්ගේ මහන්සිය කැපවීම එයා මේකට හොයලපු හැම දාඩිය කඳුලක් ගානෙම එයා ඒ අය කිරීම කරනවා. ඒක ගැන අපිට වාද විවාද කරන්න බෑ. ඒකට අපි ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදියට අපිටත් තියෙන වැලියු එක. ඒකට අපි මේක ස්ටඩි කරලා මේක ගැන හොයලා අපි මේකේ ඇතුලේ කට්ට කාලා මේක ඇතුලේ සර්වයිව් වෙලා අපි ඇවිල්ලා තියෙන එක තැනකට. ඒකට එහෙම ආපු මම කියන්නේ ග්‍රැෆික් ඩිසයිනින් වල එහෙම ආපු කීප දෙනෙක් හරි 14යිනේ. එතකොට මේ හැමදෙනාම ස්ටෑන්ඩඩ් රේට් එකක් මේන්ටේන් කළ යුතුයි. මම හිතනවා වර්තමානයේ වෙදී මේ මේන්ටේන් කරනවා කියලා. එතකොට අපේ සහෝදර ශිල්පීන් ඒ ස්ටෑන්ඩඩ් රේට් එක අඩු කරනවා නම් ඒක මේ මුළු අපේ ග්‍රැෆික් ඩිසයිනින් කියන මේ කැටගරි එකටම කරන ලොකු ඉන්ඩස්ට්‍රි එකටම කරන ලොකු අසාධාරණයක්. ඒ කියන්නේ ඒක තැනක් ඒ අපේ ගාන අපි පල්ලෙහාට දාන එක. ඒතකොට අපි අපේ ස්ටෑන්ඩඩ් එක හැම වෙලේම සේල් කරන්න ඕනේ. අපේ තියෙන අපි මාකට් කරන්න ඕනේ අපේ ස්ටෑන්ඩඩ් එක, අපේ තියෙන වටිනාකම. එතකොට ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා සමහර අය ඉන්නවා හරි අඩු මුදලට ඒක විකුණන. ඉතින් ඒක තමන්ගේ වෘත්තිය කියලා ඒගොල්ලෝ මං හිතන්නේ සමහරලාට දන්නේ නැතුව ඇති. ඉතින් එතකොට අපි අර මේන්ටේන් කරගෙන යන අපේ ස්ටෑන්ඩඩ් එක ගොඩක් වෙලාවට ඒ කියන්නේ ප්‍රොඩියුසර්ට අවබෝධ කරගන්න අමාරු මෙතන ක්‍රියේටිවිටි එක සහ මුදලේ ප්‍රශ්නයක්ද? ඔව් මුදලේ ප්‍රශ්නයක්. මුදලේ ප්‍රශ්නයක් කියන්නේ ප්‍රශ්නද ක්‍රියේටිවිටි එකේ ප්‍රශ්න. මොකක්ද? ක්‍රියේටිවිටි එකේ ප්‍රශ්නයක් නෙවෙයි. කියන්නේ ක්‍රියේටිවිටි එක ගැන එයා හිතන්නේ නැහැ. එයා දැන් අපි හිතමු අපි නෙගොෂিয়েට් වෙනවා නම් අර අඩු ගාණට කරන කට්ටිය වගේ. කියන්නේ අපි එක්ක යන්නේ එතකොට. එතකොට කියන්නේ ලොකුවටම තියෙන මුදලේ ප්‍රශ්නය. දැන් පවුලේ විස්තර කොහොමද? ඔව් මගේ පවුලේ කොල්ල තුනක් ඉන්නවා. කොල්ලම තුනක් මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. එතකොට අම්මයි තාත්තයි අපේ කවුරුත් පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැහැ. හැබැයි ලොකු භාග්යක් තියෙනවා මේ වෙද්දී මම ගොඩාක් ලෙජන්ඩ්ස්ලා එක්ක වැඩ කරන්න මට ලැබිලා තියෙනවා. ඒක ජීවිතේ මම හිතනවා ඒ කියන්නේ පවුලකට තමන්ගේ අම්මා තාත්තලාට දෙන්න පුළුවන් හොඳම සතුට ඒක. දැන් පවුලේ මල්ලිලා තුන්දෙනාගේ එක මල්ලි කෙනෙක් මාත් එක්ක වැඩ කරනවා. එයා මම හිතන්නේ එයා A level එක විභාගේ එයා නවත්තලා මාත් එක්ක මේ ප්‍රොෆෙෂනලි එයා මේ වැඩේ පටන් ගත්තා. මම හිතනවා අපි ඒ කියන්නේ වයසත් එක්ක ගත්තම අපි එක්ස්පීරියන්ස් කරලා තියෙන දේවල් අප්‍රමාණයි. ඒක සෑහෙන්නේ. ඒ කියන්නේ මටත් වැඩි අපේ මල්ලි. ඒකත් එක්ක සතුටුයි. ඉතින් එයා පුංචි කාලෙකින් එයා ලොකු ටැලන්ට් එකක් එයාගේ තියෙනවා. මේ වැඩ ඇතුලේ මට වගේම ක්‍රෙඩිට් එක මට එනවා නම් 100ක් ඒ 100න් 100%ක්ම එයාටත් හම්බ වෙ යුතුයි. ඉතින් ආදරෙන් මතක් කරනවා එයාවත්. මල්ලි බිහඳු ෆොන්සේකා. එයාත් මේ ෆීල්ඩ් එකේ මගේ කම්පැනි එකේ වැඩ රාජකාරියක් කරනවා මේ වෙද්දී. දැන් සිනමාව පැත්තෙන් කොයි ආකාරයෙන්ද මොන පැතිවල වලින්ද ඔයා මේ සිනමාවත් එක්ක සම්බන්ධ වෙන්නේ? ඔව් අර කිව්වා වගේ මම ෆිල්ම් වල ඇඩ්වර්ටයිසින් පැත්තට සම්පූර්ණයෙන්ම සහභාගී වෙනවා. ඒ කියන්නේ මම සාමාන්‍ය ෆිල්ම් එකක් ආවට පස්සේ ඒකේ එන්ටයර් ෆිල්ම් එකේම end to end ඇඩ්වර්ටයිසින් පැත්තට අපි සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ එළිය ගහන බැනර් එකේ ඉඳලා අපි දායක වෙන තැන් තියෙනවා. එහෙම කරපු එකක් තියෙනවා රයිගම් ප්‍රොඩක්ෂන් එකත් එක්ක කදිර දිව්‍යරාජ. ඒකට සම්පූර්ණ මුළු ඕවරෝල් කැම්පේන් එකටම අපි සම්බන්ධ වුණා. එතකොට එහෙම ෆිල්ම් ගොඩක් තියෙනවා. ගාඩි
කියන්නේ චිත්‍රපටි විදියට ගත්තොත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා මේ වර්තමානයේදී අපේ ලොකු ජයග්‍රහණයක් තිබ්බා. ඒ කියන්නේ ගොඩාක් කන්ටෙන්ට් එක ෂෙයා වුණා රිවර්ස් ටෝන් කියලාවත් දකින්න ඇති. රිවර්ස් ටෝන් පෝස්ටර් එක. එතකොට ඒකෙත් අපි මේන් ටීසර් කී විෂුවල් එක කරා. ඉතින් අර ඒ වගේ ෆිල්ම් පැත්තේ මං හිතනවා පෝස්ටර් කන්ටෙන්ට් පැත්තෙන් ජාත්‍යන්තර තියෙන ඒ ස්ටෑන්ඩඩ් එක අපි යම් කිසි ප්‍රමාණයක් හෝ මේකට ගේන්න උත්සාහයක් කරා කියන තැන අපි ඉන්නවා. ක්‍රියේටිව් ඩිරෙක්ෂන් එක පැත්තෙන් ඔයා සම්බන්ධ වෙන එක තැනක එන්ටයර් කැම්පේන් එකක් ආවට පස්සේ ඔයා කොහොමද මේ කැම්පේන් එක බ්‍රේක් කරගන්නේ? එතකොට අපි ෆිල්ම් එකක් ආවොත් අංක එකටම ඒ ෆිල්ම් එකේ අපි ප්ලොට් එක අහනවා. එහෙම නැත්නම් අපි ෆිල්ම් එක බලනවා මුලින්. අපි ස්පෙෂල් ස්ක්‍රීනින් එකකින් ෆිල්ම් එක බලනවා. බලලා අපි මුලින් බලනවා මේ ෆිල්ම් එක ඇත්තට මාකට් කරන්න පුළුවන්ද? එහෙම මාකට් කරන්න බැරි ෆිල්ම් ඊයේ කෙස් ගන්නට මම අතහැරලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් සිනමා වෙන නිර්මාණ මාකට් කරන්න හරි අමාරු දේවල්. සහ සක්සස් වෙන්නේ නැති දේවල්. මිනිසුන්ට බලන්න බැරි මට්ටමේ සිනමා නිර්මාණත් පහුගිය කාලේ ආවා. හැබැයි වර්තමාන වෙද්දී ඒක සෑහෙන වෙනස් වුණා. සිනමාව ගත්තොත් ඒ වගේ තැනක තියෙන්නේ. එතකොට අපි ස්කේල් කරගන්නවා මේ වැඩේ මේ ඩිරෙක්ටර් මුලින්ම බලනවා අපි වැඩේ ඇතුළේදී. ඊට පස්සේ මේන් කාස්ට් එක, මේ කතාවේ ප්ලොට් එක, ඒ ඔක්කොම බලලා තමයි අපි වැඩක් අපේ ප්‍රොඩක්ෂන් එකෙන් අපි කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ. එහෙම මේ තාක් කරපු වැඩ ඔක්කොම ඒ විදිහට බලලා කරපු වැඩ. සාමාන්‍යයෙන් සිනමාවත් එක්ක වැඩ කරන එකද ලේසි? ඉවෙන්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් පැත්තෙන් වැඩ කරන එකද ඉන්ඩස්ට්‍රි එකත් එක්ක වැඩ කරන එකද ලේසි? ඉවෙන්ට්ස් එක වැඩ කරන එක හරි ලේසි. සිනමාවත් එක්ක හරි අමාරුයි. සිනමාවේ කැපිලි වැඩි. සිනමාවේ කෙටිලි වැඩි. සිනමාවේ කුහකත්වය වැඩි. එතකොට ඒ ඔක්කොම සිනමාව ඇතුලේ ටෙලි නාට්‍ය ඔය පැත්තේ හරි වැඩි. එතකොට ඒ කියන්නේ ඕක ඇතුලේ සර්වයිව් වෙන එක හරි අමාරුයි. හැබැයි තමන්ගේ ප්‍රොෆෙෂන් එක විතරක් හරියට කරගෙන ඉන්න ඕනම කෙනෙක්ට ඒක ඇතුලේ සර්වයිව් වෙන්න පුළුවන් හරි විදියට. ඉවෙන්ට් ඉන්ඩස්ට්‍රි එක එහෙම නැහැ. එහෙම නැත්තේ අපි ප්‍රොෆෙෂනලි අපි අපේ ෆී එක අරගෙන අපි වැඩේ කරලා අපි පැත්තකට වෙනවා. අපිට කපන්න කොටන්න කට්ටිය නැහැ. අපිට බාල්දි පෙරලන්න කට්ටිය හරි අඩුයි. ඒ නිසා මේක ඇතුලේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න පුළුවන්. දැන් ඔයා වයස ගැන කතා කරාම වයස ගැන කතා කරන්න යන්නේ නැහැ. නමුත් ඔයා ඔය කතා කරන පොඩි වයස ඇතුලේ දැන් ඔයා මේ වෙනකොට ඔයාගේම බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් කරගෙන ඉවරයි. දැන් බ්‍රෑන්ඩ් බිල්ඩින් ගැන කතා කරනවනේ එළිය ගොඩාක් ලොකුවට. පොඩ්ඩක් කියන්න බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් කරන්න ආසාවෙන් හරි බලාගෙන හරි ඉන්නවනම් මේ ඔයාට වඩා පල්ලෙහෙන් ඉන්න කට්ටිය වෙන්න පුළුවන්. ඔයාට වඩා වයසින් වැඩි කට්ටිය හරි ඉන්න පුළුවන්. ඔයා ඔයාගේ වයසෙන් ගත්ත මොනවාද එක්ස්පීරියන්ස් එකත් එක්ක බ්‍රෑන්ඩ් එකක් හදා ගන්නවා නම් Tamanට කියලා. මොකද්ද වෙන්න ඕනේ එතන? අංකයකට Taman නාමයක් නම් Taman සන්නාමයක් වෙන විදිය අපි දැනගන්න ඕනේ. ඒ කියන්නේ සන්නාමයක් වෙන්න අපි මහන්සි වෙන්න ඕනේ. සෑහෙන මහන්සි වෙන්න ඕනේ. හැම නාමයකටම බෑ සන්නාමයක් වෙන්න. එතකොට අපි පුළුවන් තරම් අපේ තියෙන ක්වොලිටි එක වැඩි කරගන්න ඕනේ ඕනම ව්‍යාපාරයක ඕනම බ්‍රෑන්ඩ් එකක ඕනම අපි සෙල් කරන ඕනම ප්‍රොඩක්ට් එකේ. දැන් මයි ටිකට් ප්ලැට්ෆෝම් එක ගත්තොත් මයි ටිකට් ඇයි හැමදාම උඩින් ඉන්නේ? හැමදාම ඇයි ඒ ස්ටෑන්ඩඩ් එකේ ඉන්නේ? ඒ කියන්නේ තමන්ගේ ස්ටෑන්ඩඩ් එක හැමදාම මොන කාලයාවත් ඒක මේන්ටේන් කරගෙන යන නිසා. එතකොට අංක එකටම තමන් ව්‍යාපාරයක් හදා ගන්නවා නම් තමන්ට තියෙන්න ඕන හොඳ උත්සාහයක්, කැපවීමක්, මහන්සියක් සහ තමන් ඒ කරන ඕනම ශේෂ්ත්‍රයට ආදරයක්, ලව් එකක්. මේ මෙතන ඒ කියන්නේ අපි වැඩේ කරලා යන එක ගැන නෙවෙයි කියන්නේ. එතනින් එහාට අපි මේ ශේෂ්ත්‍රයට මොනවාද අපෙන් හම්බ වෙන්නේ, අපි මොනවාද මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා කරන්න කියන දේ දැනගන්න ඕන. එතකොට එහෙම ආසාවෙන් ඉන්න ඕනම කෙනෙක්ට තමන්ට පුළුවන්, තමන්ට හැකි ඕනම දෙයකින් සන්නාමයක් වෙන්න පුළුවන්. දැන් අපිට තියෙන මේ අවකාශය හරි වැඩි. ඕනම කෙනෙක්ට ෆෝන් එකක් තියෙන ඕනම කෙනෙක්ට එක රැයෙන් ජනප්‍රිය වෙන්න පුළුවන්. එක රැයකින් ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. ජනප්‍රිය වෙන්න බෑ. ඒ ප්‍රසිද්ධ වීම ඇතුලේ තමන් දැනගන්න ඕනේ කොහොමද අපි ජනප්‍රිය වෙනවද ප්‍රසිද්ධ වෙනවද කියලා. ඒ කියන්නේ එකපාර අපි ප්‍රසිද්ධියක් ලබාගෙන අපිට පස්සේ ජනප්‍රිය වෙන්නත් පුළුවන්. එකපාර ප්‍රසිද්ධියක් අරගෙන හැමදාටම ප්‍රසිද්ධ වෙලා ඉන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා තමන් අංකයකට තමන් මේ ලෝකෙට ආවේ මොකද කියලා දැනගන්න ඕනේ. තමන් කවුද කියලා, තමන්ගේ වටපිටාව මොකද්ද, තමන්ට පුළුවන් දේ මොකද්ද කියලා දැනගෙන තමන්ට හැකියාවලින් තමන්ගේ නාමය හදාගන්න, තමන්ගේ සන්නාමය ඩෙවලොප් කරගන්න. ඒ ඕනම කෙනෙක්ට මේ ශේෂ්ත්‍රය ඇතුලේ සර්වයිව් වෙලා ලොකු ගමනක් යන්න පුළුවන්.
කොපි කිරීම ගැන මොකද හිතේ? කොපි කිරීම හරියට වෙනවා නේද මේ ශාස්ත්‍රයේ? කොපි කිරීම කලාවකද? ඒක කලාවට කොපි කිරීම වෙනවා හරියට. කලාවට වෙලාවට ඒ දේවල් නම් වෙනවා. ඉතින් හරි හැම තැනකම කොපි කරන්න ඕන. ඒ කියන්නේ කොපි කරොත් තමයි අපි කියන්නේ කොපීස් ආවොත් තමයි ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් හරියට පේන්නේ. ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් ගැන මිනිස්සු හොයන්න ගන්නේ. කොපීස් එන්න ඕන. හැබැයි මට හිතෙන විදිහට කොපි කරන එක තුල සක්සස් වෙන්න බෑ. ඒ කියන්නේ දැන් අපි හිතමු සන්නාමයක් එනවා. දැන් අපි ගොඩාක් වෙළඳ පොලේ අපි ගමු ටී-ෂර්ට් එකක්, Nike ටී-ෂර්ට් එකක්. Nike ඔරිජිනල් එක තියෙනවා, කොපීස් තියෙනවා. අපි හයි කොපි එකක් අරගෙන ගිහිල්ලා අඳිනවා. දවස් කීයද අපිට අඳින්න පුළුවන්? නේ? එතකොට අන්න ඒ වගේ තමයි කොපි කරන බ්‍රෑන්ඩ්ස් වලට යන්න පුළුවන් කාල සීමාව. හරි පොඩි, හරි සුළුයි. ඉතින් අර ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් වලට කවදාවත් ශේෂ්ත්‍රේ වැටෙන්න බෑ. ඒගොල්ලෝ හැමදාම මං කියන්නේ අපිව අනුගමනය කරන අනුකරණය කරන කට්ටිය අපෙන් පිටිපස්සේ ඉන්න ඕනේ. අපි දිහා බලන කට්ටිය අපේ ශේෂ්ත්‍රයේ අපේ වෘත්තිය ඇතුලේ අපිට ඉන්න ඕන. එහෙම නැත්නම් අපිට හරි අමාරුයි. ඒ කියන්නේ අපි ඉස්සරහට යද්දී මුකුත්ම නැත්නම් අපිව කොපි කරන්නේ නැත්නම් ඒක මං හිතනවා ඒක තියෙන්න ඕන. ඒතකොට තමයි ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් එක හරියට හයිලයිට් වෙලා පේන්නේ. කොපීස් මේ ග්‍රැෆික් ඩිසයිනින් මේ ශාස්ත්‍රය නැත්නම් මේකත් එක ඉන්ඩස්ට්‍රි එකක් කියලා කියමුකෝ අපි. සබ් ඉන්ඩස්ට්‍රි එකක්. මේකේ ඉදිරියට යනවා නම් කෙනෙක්ට මොනවද තියෙන ඔපචුනිටිස්? සෑහෙන ඔපචුනිටිස් තියෙනවා. ඒ කියන්නේ ග්‍රැෆික් ඩිසයිනින් ඇතුලේ මම හිතනවා ලොකු ඔපචුනිටිස් තියෙනවා. දැන් මේ ශාස්ත්‍රෙම ගත්තොත් මම කියන්නේ මේකට කට්ටිය ඉන්න ඕන. මේක ඇතුලේ ෆීල්ඩ් එකේ කට්ටිය තව වැඩ කරන්න ඕන. එතකොට හැමදාම අපිට ඉන්න පුළුවන් වෙයිද කියන දේ අපි දන්නේ නැහැ. තරඟකාරීත්වයක් මේක ඇතුලේ හැම වෙලෙම තියෙන්න ඕන. එතකොට තමයි හොඳ නිර්මාණ ශාස්ත්‍රයට බිහි වෙන්නේ. ග්‍රැෆික් ඩිසයිනින් වලට එන ඕනම කෙනෙක්ට ඔපචුනිටිස් මේක ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ අපි හැම ෆිල්ම් එකක්ම අපි කරන්නේ නැහැ, හැම ඉවෙන්ට් එකම අපි කරන්නේත් නැහැ. තමන්ගේ තියෙන ටැලන්ට් එක මොකක්ද කියලා අඳුරගෙන ඒකට මහන්සි වෙන්න. ඒකට අවශ්‍ය හැසිරීම, ඒ කියන්නේ හැදෑරීම කරන්න. ඒක ඇතුලේ හැසිරෙන්න. තමන්ගේ වෘත්තිය හඳුනාගෙන ඒකට පුළුවන් හැම දෙයක්ම වැය කරලා කැප කරලා ඉගෙනගෙන මේ ශාස්ත්‍රය ඇතුළට එන්න. ඇවිල්ලා තමන්ට අර මම කිව්වා වගේ ඒ ප්‍රොෆෙෂනල් ෆී එකක් අරගෙන තමන්ගේ මහන්සියෙන් තමන්ගේ වැඩක් කරලා මේක ඇතුලේ සක්සස් වෙන්න. ඒතර මම හිතනවා මේ මුළු සමස්ත ශාස්ත්‍රෙම ඉදිරියට යන්නත් ඒක ලොකු හේතුවක් වේවි. එතකොට ඔපචුනිටිස් ගත්තොත් සෑහෙන ඔපචුනිටිස් තියෙනවා. හැම බ්‍රෑන්ඩ් එකකටම දැන් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් අවශ්‍යයි. හැම ග්‍රැෆික් දැන් තියෙනවා කන්ටෙන්ට් හැම කන්ටෙන්ට් එකක්ම AI වලින් යන්නේ නැහැ ඉදිරියට. AI හැන්ඩල් කරන්නත් හොඳ රසයක් තියෙන, හොඳ මොලයක් තියෙන මිනිස්සු ටිකක් ඉන්න ඕන. AI වලට තනියම ප්‍රොම්ප්ට් ගහ ගන්න බෑ. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ ශාස්ත්‍රය ඇතුළට එන්න ගොඩක් ඔපචුනිටිස් තියෙනවා. ඒ ඔපචුනිටිස් හරියට ග්‍රැබ් කරගන්න ඕගොල්ලෝ මහන්සි වෙන්න. හරියට දැනගන්න තමන්ගේ වෘත්තිමය භාවය ගැන. ඉවෙන්ට් ඕගනයිසර් කෙනෙක්ට මොනවද තියෙන ප්‍රශ්න? මොකද මේකෙදී ටිකට් එකක් අපි අරගෙන එන ෆෑන් කෙනෙක් මේ ෂෝ එක බලද්දී ඒ ෂෝ ෆෑන්ට තේරෙන්නේ නැහැ නේ මල්ලි මේ මෙතන මේකේ පිටිපස්සේ මාර ප්‍රශ්න ටිකක් තියෙන්නේ කියලා. එතකොට මම දැන් ඔයා ඉවෙන්ට් ඕගනයිසර් කෙනෙක් විදිහට නැත්නම් ප්‍රොමෝටර් කෙනෙක් විදිහට දැන් මේ ශාස්ත්‍රයට අවතීර්ණ වෙලා ඉන්න නිසා ඔයාගෙන්ම දැනගන්න කැමතියි ඔයාට මොනවද මුණ පාන්න වෙච්ච ප්‍රශ්න සහ ඒව ඕවර්කම් කරපු එක. මොකද ප්‍රශ්න ගැන කතා කරන්නත් පුළුවන්. මේකට උත්තරත් ඔයා හොයාගත්ත විදිය තමයි ඊටම වැදගත් වෙන්නේ. මොකද නැත්නම් අපි ප්‍රශ්න කියලා හරියන්නේ නැහැ. මොකද මේකෙන් මේක අහන මේක බලන කෙනෙක්ට රයිට් මේකට සොලියුෂන් එකක් මෙහෙම තියෙනවා හරි කියලා දැනගන්නේ ප්‍රශ්නෙට උත්තරය આવොත් තමයි. ඉතින් කියන්නකෝ මොනවද හම්බුනේ ප්‍රශ්න ඔයා ඕවර්කම් කරේ කොහොමද කියලා. ප්‍රශ්න විදියට ගත්තොත් ඒවා ප්‍රශ්නම නෙවෙයි, ඒවා බාධා වෙන්න පුළුවන්. බාධක විදියට මම දකිනවා. ශාස්ත්‍රයක් ඇතුලේ ඒ කියන්නේ අපි අපේ හැමෝටම ඩිමාන්ඩ් එකක් තියෙන්න ඕන. ඒක ඕවර් ඩිමාන්ඩ් වෙන්න බෑ. ඒක මම හිතන විදියට ඩිමාන්ඩ් එක ඕවර් ඩිමාන්ඩ් වෙන්න බෑ. එතකොට අපි හිතමු සමහර ආටිස්ලා ඉන්නවා. ඒ සමහර ආටිස්ලා තමන්ගේ වටිනාකම ඕවර් ඩිමාන්ඩ් කරගෙන තියෙන තැන් තියෙනවා. ඒ කියන්නේ
අපි හිතමු අපි දැන් ඕගනයිසර් කෙනෙක් විදිහට අපි ආටිස්ට් කෙනෙක්ව ගද්දි ඒ ආටිස්ට් ගන්න ආටිස්ට් පේමන්ට් එකෙන් අපි ගෙන්නන මිනිස්සු ඒ ප්‍රමාණයට ටිකට් අරන් ගන්නවා නම් ඒ ආටිස්ට් කරන්නේ සාධාරණයක් ඒ ගන්න බජට් එකෙන්. එතකොට ගොඩක් වෙලාවට මම ඉවෙන්ට් කරලා තියෙන සහ දැකලා තියෙන ඒවත් එක්ක ගොඩක් ආටිස්ට්ලා ඕගනයිසර්ස්ලා ගැන හිතනවා හරි අඩුයි. කියන්නේ හැමෝම ගැන නෙවෙයි කියන්නේ. බොහොම පිරිසක් ඉන්නවා එහෙම ගොඩක් සපෝටිව් වෙන. සමහර ආටිස්ට්ලා ඉන්නවා එහෙම හිතන්නේ නැති. එහෙම සපෝටිව් නැති. ඉතින් ඒ සමහර තැන්වලදී අපි ෆ්ලෙක්සිබල් විය යුතුයි. මොකද අපි end of the day මේක සේල් කරන්නේ මිනිස්සුන්ට. අපි ඔඩියන්ස් එකට මේක දෙන්නේ. එතකොට ඒ ඔඩියන්ස් එකත් අපේ ඔඩියන්ස් එකක් නෙවෙයි. ඒ ඔඩියන්ස් එක වක්‍රාකාරව බැලුවොත් ඒ ආටිස්ට්ගේම ඔඩියන්ස් එක. ඒ ආටිස්ට්ගේම ඔඩියන්ස් එක තමයි අපි මුදල් වියදම් කරලා අපි කියන්නේ අපි ලොකු කියන්නේ මම නම් පෞද්ගලිකව මේකෙන් දෙයක් කරගෙන නැහැ. එහෙම කරගන්න තැනට මම තාම ඉවෙන්ට් ඉන්ඩස්ට්‍රි එකේ ඇවිල්ලා නැහැ. හැබැයි සමහර කට්ටිය ඉන්නවා ගොඩාක් ෆේල් වෙන, ගොඩාක් මේකෙන් පාඩු ලබන. ඉතින් එහෙම කට්ටිය ගොඩක් වෙලාවට ඒගොල්ලෝගෙන් ඇහුවොත් එහෙම යාලා ගොඩක් වෙලාවට try කරලා තියෙන්නේ ආටිස්ට්ලව සතුටු කරන්න. ඒ කියන්නේ ඒ ආටිස්ට්ලට කන්න බොන්න වියදම් කරලා, ඒ ආටිස්ට්ලට ට්‍රාන්ස්පෝර්ට් එකේ ඉඳලා හැමදේම බලලා, ඉතින් ලොකු ගාණක් වියදම් කරලා අන්තිමේදී කොන්සර්ට් එකේ ඒගොල්ලන්ට හම්බෙච්ච දෙයක්වත් නැහැ. ඉතින් ඒක හරි කනගාටුවක්. ඒක එහෙම වුණාට පස්සේ මේ ශේෂ්ත්‍රයට එන ප්‍රොඩියුසර්ස්ලා ප්‍රමාණය අඩු වෙනවා. ඒතර මේකට වියදම් කරන්න යන ප්‍රොමෝටර්ස්ලා ප්‍රමාණය අඩු වෙද්දී මේ ෆීල්ඩ් එකේ කොන්සර්ට් ප්‍රමාණය අඩු වෙනවා. ඒතර හරි වැඩක් කරගන්න බැරි වෙනවා අපිට. ඉතින් ඒකෙන් වැඩ නැති වෙන්නේ කාටද? අපිට නෙවෙයිනේ. අපිට මොකක් හරි ශේෂ්ත්‍රයකින් අපිට යන්න පුළුවන්. හැබැයි මේ ඉවෙන්ට් ෆීල්ඩ් එක ඇතුලේ ඒක නැති වුණොත් ඒ ලොකු බලපෑම වෙන්නේ ආටිස්ට්ලාට. ඉතින් ඒක ගොඩක් වෙලාට ඒ ආටිස්ට්ලා තේරුම් ගන්න නැති නිසා ඒ ඕවර් ඩිමාන්ඩ් එක ඇතුලේ ඒ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ඕගනයිසර් කෙනෙක් විදියට වෙන්න පුළුවන් ලොකුම බාධාව තමයි යෝක. ආටිස්ට්ලාගේ බජට්. ඊට පස්සේ රජයේ පැත්තෙන් ගත්තොත් ටැක්ස් එක ගැන අපි කතා කරන ටැක්ස් එක. ඒකත් මම හිතනවා ඉතින් ඒක සාධාරණීකරණයක් වෙන්න ඕනේ, සංශෝධනය වෙන්න ඕන. ඒ කියන්නේ ඔය ප්‍රශ්න ඔක්කොම ගත්තට පස්සේ ලොකේෂන් එකයි ඔක්කොම බුක් කරලා අන්තිමේදී ඉවෙන්ට් ප්‍රොඩියුසර් ලක්ෂ ගාණක් මිලියන ගාණක් වියදම් කරලා අන්තිමේදී ඉවෙන්ට් එක කරලා හම්බෙන්නේ අපි කියමු ලක්ෂ 5යි නම් ඒ මිලියන ගාණක් ඉන්වෙස්ට් කරන එකේ වැඩක් තියනවද? ඒ ප්‍රොඩියුසර් කෙනෙක් අපේ ෆීල්ඩ් එකට එයිද? ওই ප්‍රශ්නේ ලොකුවට තියෙනවා. ඉතින් ඒකත් එක්ක දැන් ප්‍රමිතිගත වැඩ ගොඩක් වෙනවා අඩුයි මේ ශේෂ්ත්‍රය ඇතුලේ. ඒක තුල ප්‍රමිතගත කරණයක් වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. ශේෂ්ත්‍රය ඉදිරියට යamak වෙන්නේ නැහැ. එකම තැන තමයි තියෙන්නේ. අපි කතා කරාට දියුණුව කියලා කියන්නේ මේ 100 ගාණක් මේ කොන්සර්ට් තියෙන එක නෙමෙයි. ප්‍රමිතිගත වැඩ වෙන එක. මේ සිස්ටම් චේන්ජ් කියලා අපි හැමතැනකම කියන දේ මේ ශේෂ්ත්‍රෙත් තියෙනවා. මේ සිස්ටම් එකත් චේන්ජ් විය යුතුයි. ඒක වෙන්නේ නැහැ. අපි හැමදාම චේන්ජ් එකක් බලාපොරොත්තු වුණාට. ඒක දැකලා නැහැ. මොකද්ද ප්‍රශ්නේ? ඔයා හිතන්නේ. ඒ ප්‍රශ්නේ කියන්නේ අර ගොඩක් වෙලාවට මේ ටේස්ට් එකක් නැති මිනිස්සුනේ ඔය පුටුවල ඉන්නේ. මේ ෆීල්ඩ් එක ගැන කිසිම විදියක දැන් අපි ගත්තොත් සම්මාන උළෙලක් ගත්තොත් සම්මාන උළෙලේ ජූරියේ ඉන්නේ භූගෝලීය විද්‍යාව පිළිබඳව මහාචාර්යවරු, ගණිතය පිළිබඳව මහාචාර්යවරු, ටියුෂන් සර්ස්ලා. ඉතින් ඒගොල්ලෝ ආර්ට් එක ගැන දන්නේ නැහැ. එතකොට දැන් අපි පෞගිය ටිකේ ගිය සම්මාන ගොඩක් එහෙම දැක්කා. ඉතින් ඒකත් එක්ක අන්න ඒ වගේ දේවල් තමයි මේකෙත් වෙලා තියෙන්නේ. ඔෆිස් වල ඉන්න කට්ටිය මේ ෆීල්ඩ් එක ගැන දන්නේ නැහැ. ටේස්ට් එක නැහැ ඒගොල්ලන්ට. ඉතින් ඒකත් එක්ක ඒගොල්ලෝ හදන අර පෑනෙන් මකලා මේ අලුත් ගාන මේක දානවා, මේ අවුරුද්දට මෙච්චර ගානක් දානවා. නම්බර්ස් වලින් තමයි ඔය ගන්න වැඩේ වෙන්නේ. දැන් මෙහෙම එකක් තියෙනවා. ඉතින් දැන් රෙවෙනියු පැත්තෙන් බලුවත් ඉතින් මේගොල්ලෝ කියන කතාවක් නේ. ඉතින් මෙච්චර අච්චර විකිනලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝට මෙච්චර සල්ලි හම්බ වෙනවා කියන එක තමයි කියන්නේ. ඉතින් ඒතර මම හිතන්නේ අනිත් පැත්තට ගිහිල්ලා බලන්න ඕනේ ආඩිස්ලාගෙන් ටැක්ස් ගන්නවද? ඔය ප්‍රශ්නෙත් තියෙනවානේ. ඉතින් දැන් මොකද මේ අවසාන වශයෙන් දැන් ඔයා නියෝජනය කරනවානේ ශේෂ්ත්‍ර තුනක්. එකක් සිනමාව, ඊළඟට මේ ඉවෙන්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් කියන කෑල්ල, ඒ ශේෂ්ත්‍රය දෙක ග්‍රැෆික් ඩිසයිනින් කියන. එතකොට මේ ශේෂ්ත්‍ර තුනේම අලුතෙන් මේ ශේෂ්ත්‍රයට ඉන්න අපේ තරුණ ප්‍රජාව ඉන්නවනම් ඔයාගේ මේ අවුරුදු 5ක එක්ස්පීරියන්ස් එකත් එක්ක දැන් කාට හරි හිතෙන්න පුළුවන් මේ අවුරුදු 5ක එක්ස්පීරියන්ස් එක කියලා කිව්වට පස්සේ අපු මේ අවුරුදු 5ක එක්ස්පීරියන්ස් එකක් කරා මෙයා මේ මොනවද කියනවද කියලා. නමුත් මම දකින්නේ අවුරුදු 5ක් ඇතුළත ඔයා ආවිල්ලා තියෙන ගමන
අවුරුදු 10ක කෙනෙක්ට වඩා ඔයා ඇවිල්ලා තියෙන මේ අවුරුදු 5 ඇතුළත ඔයාගේ දක්ෂතාවය තුළ. එතකොට ඒක නිසා මේ ප්‍රශ්නට උත්තර දෙන්න ඔයා මම හිතන්නේ සුදුසුම පුද්ගලයෙක්. ඔයා මොනවද දෙන්නේ මේ ෆීල්ඩ් එකට නැත්නම් මේ ශාස්ත්‍රවලට අලුතෙන් එන්න ඉන්න අපේ මේ තරුණ ප්‍රජාවට? ඔව් ඇත්තටම කිව්වොත් අර ඒ ප්‍රශ්නෙම මේ උත්තරේ හදාගන්න අපි ඩියුරේෂන් එක ගැන අපිට කාටවත් ප්‍රශ්න කරන්න බෑ. මොකද ඕනම කෙනෙක්ට ඇවිල්ලා අවුරුද්දක් ඇතුළත වුණත් තමන්ගේ වර්ක් එක්ස්පීරියන්ස් එක හදාගන්න පුළුවන්. තමන් ග්‍රැබ් කරගන්න තමන්ගේ අවස්ථා ප්‍රමාණයත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් මම වාසනාවන්තයි මේ ශ්‍රේෂ්ඨ ඇතුලේ මේ පුංචි කාලෙට හම්බෙන්න පුළුවන් හොඳම අවස්ථා කීපයක් මට හම්බෙලා තියෙනවා. ඉතින් ඒක ඇවිල්ලා වාසනාවක්. ඉතින් ඒක හැමෝටම ඒ විදිහටම හම්බ විය යුතුයි, හම්බ වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා එන හැම කෙනෙක්ටම. ඉතින් තාරුණ්‍ය මම හිතන්නේ හැම ශේෂ්ත්‍රයක්ම යාවත් කාලීන විය යුතුයි. හැම ශේෂ්ත්‍රයක්ම යාවත් කාලීන වෙනවා නම් ඉස්සරහට ඉදිරියට යනවා නම් තාරුණ්‍ය නියෝජනය තියෙන්න ඕන. ඉතින් තාරුණ්‍ය තමයි මේක ඉදිරියට අරන් යන්නේ. ඉතින් එන හැම කෙනෙක්ටම කියන්නේ මේ ශේෂ්ත්‍රයට එන්න. තමන්ගේ වටිනාකමට ගැළපෙන විදිහට තමන්ගේ සන්නාමය ගොඩනගා ගන්න. ඒ සන්නාමය ගොඩනගා ගන්න අවශ්‍ය වටපිටාව තමන් ඒ කියන්නේ এডুকেෂනල් ඇකඩමික් පැත්තෙන් ඒ හැම පැත්තකින්ම තමන් හදාගෙන එන්න. මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා හදාගන්න බෑ ඒක. ඉතින් හදාගෙන ඇවිල්ලා මේක ඇතුලේ තමන්ගේ සන්නාමය, තමන්ගේ නාමය හදාගන්න. ඒ හදාගෙන මේක ඇතුලේ හැමෝටම මතක හිටින ඕනම විදියක ඒ කියන්නේ සිනමාව පැත්තෙන් වේවා, ඉවෙන්ට් ඉන්ඩස්ට්‍රි එක පැත්තෙන් වේවා, මේ ග්‍රැෆික් ඩිසයිනින් පැත්තෙන් වේවා, තමන් ගායකයෙක් වෙන්න පුළුවන්, තමන් ඕනම නිර්මාණ ශිල්පියෙක් වෙනවා නම් තමන් ඒ තමන්ට තියෙන ක්වොලිෆිකේෂන් එක හදාගෙන එන්න. ඇවිල්ලා මේක ඇතුලේ හරි විදියට හැසිරෙන්න. තමන්ගේ වෘත්තිමය භාවය, තමන්ගේ වටිනාකම කොතනකවත් හැල්ලු කරන්න එපා. ඒක කුණු කොල්ලෙට දාන්න එපා. සරලව කිව්වොත් ඒකට නිසි වටිනාකමක් තමන් තක්සේරු කරගන්න. ඒක අවතක්සේරු කරගන්න එපා කොයි ඉලාකවත්. අදිතක්සේරු කරගන්නත් එපා කොයි ඉලාකවත්. ඉතින් එහෙම කරගෙන මේක ගැන හොඳට ස්ටඩි කරලා මේ ඕනම ශේෂ්ත්‍රයකට ඇවිල්ලා හරි විදියට හැසිරෙන්න ලොකු ගමනක් මේක ඇතුලේ යන්න පුළුවන් ඒ ඕනම කෙනෙක්ට. thank you මොහිදු මේ අතරම මේ පොඩි නොටිස් එකකින් ඔයා මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වුණාට මොකද මොවිදු ෆොන්සේකාව දැකලා තිබුණ ශේෂ්ත්‍ර කට්ටිය විතරයි වැඩිපුර. හැබැයි මම හිතන්නේ මේ වැඩසටහනින් අපිට පුළුවන්කම ලැබෙනවා මොවිදු ෆොන්සේකා කියලා කියන කෙනෙක් ඉන්නවා. එයා තමයි මෙන්න මේකේ පිටිපස්සේ ඉන්නේ කියන පණිවිඩේ අපිට රටට දෙන්න පුළුවන්කම මම හිතන්නේ අද වැඩසටහනින් අපිට ලැබුණා. ඒක මම හිතන්නේ අපි අර හැමදාම පෙන්නන මූණු ටික ඒ විදිහට මේ ආකාරයෙන්ම පෙන්නනවට වඩා වැඩසටහනක ඒ නොපෙනෙන මූණුත් එක්ක මෙච්චර කල් කතා නොවෙච්ච දේවල් මේ ඉන්ඩස්ට්‍රි එක ගැන කතා කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒකෙන් ගොඩක් අපිට এডুকেෂන් එක දෙන්න පුළුවන්. අපේ ප්‍රධානම අරමුණ මේක এডুকেෂන් එක දෙන්න. ඒක නිසා මේ වැඩසටහන බලන්නේ අපි අර මීට කලින් වැඩසටහනකදී එක වැඩසටහනකදී කියනවා මේ DJ මාස් ඇවිල්ලා මේක මේ හැමෝටම මේ මිලියන් views බලන්න කරන ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි. මේක බලන්නේ 10 දෙනාදී 10 දෙනෙන් එක්කෙනෙක් මේක බලලා ඉන්ඩස්ට්‍රි එකට අලුත් දෙයක් කරනවා නම් හොඳ දෙයක් කරනවා නම් මම හිතන්නේ ඒක තමයි අපි ජයග්‍රහණය. ඉතින් මේ වැඩසටහනත් ඇත්තටම ඒ අරමුණෙන් කරන වැඩසටහනක්. ඉතින් ඒ අරමුණට මොවිදු මේ ෂෝට් නෝටිස්, very short notice ඔයා මේකට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔයාගේ එක්ස්පීරියන්ස් එක ඇත්තටම මේ ඉන්ඩස්ට්‍රි එකට එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකට වගේම ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකටත් ඉතාම වටිනවා. ඉතින් මම හිතන්නේ ඔයාට තව ගොඩක් ලොකු මැච් එකක් ගහන්න පුළුවන් කාලයක් තියෙනවා. ඉතින් මේ මැච් එක හොඳටම හොඳ විදිහට ප්ලේ කරන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා සියලුම ඔයාගේ කටයුතු. අපි මේ තවත් වැඩසටහනක ඉදිරියේදී හම්බ වෙමු. අනිවාර්යයෙන්ම සහ මේක අවසන් කරන්න කලින් මම දෙයක් කියන්න කැමතියි. ඒ කියන්නේ ඔයා මේ ශේෂ්ත්‍රය දිහා බලන විදිය සහ මේකට කරන මේ ආදරයට ලව් එකට මම ඇත්තටම සැලුට් කරනවා.
මොකද හැට්ස් ඔෆ් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් මම හිතන්නේ ටිකට් ප්ලැට්ෆෝම් එකකින් කරයි කියලා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක ඔයා කරන එක ගැන මම ඇත්තටම තැන්ක්ෆුල් වෙනවා. මොකද ස්ටේජ් එකෙන් එළියට පේන්නේ නැති චරිත ස්ටේජ් එක උඩට ගෙනල්ලා එයාලව හඳුන්වා දීම, එයාලව ඇගීම මම හිතනවා සම්මාන රාත්‍රියකට වැඩිය උත්කර්ෂවත් හරි වටිනවා ඒ මිනිසුන්ට. ඒ කියන්නේ මට ඇතුළු ඒ හැමෝටම ඒකට ක්‍රෙඩිට් එක ගන්න ඕනවාට බොහොම ස්තුති ගන්න අයියා. ඒ මට කරපු ආරාධනාවට අද දවසේ මේ ශ්‍රේෂ්ඨය ඇතුලේ ඔයා ඇවිල්ලා දෙයක් කරලා යනවට වැඩිය ඔයා දෙයක් දීලා යනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි වගේ ඔය හදවතින්ම ආපු ඒ දෙයකට ඒක තමයි ඇත්තටම වටින්නේ. කවදාහරි ඇප්‍රීසියේෂන් එක තමයි ඇත්තටම අපිට වැදගත් වෙන්නේ. මේකේ හම්බෙන දෙයට වඩා සල්ලි අද තියෙනවා, හෙට නැති වෙනවා. ඉතින් ඒ වුණාට මේ ඇප්‍රීසියේෂන් එක ඒක සල්ලි වලට ගන්න මේකෙන් දෙයක් කරගෙන යන අයනේ බහුතරයක් ඉන්නවා. ඒකට දෙන කෙනෙක් හම්බෙන්නේ හරි අඩුවෙන්. ඉතින් එහෙම කෙනෙක් ඔයා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි වඩාත් මොයිදු මල්ලි. එහෙනම් ඔයාගේ වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා නැවත වරක් ප්‍රාර්ථනා කරනවා. අපි අලුතෙන් තව දවසක හම්බ වෙමු අලුත් දෙයක් කතා කරන්න. බොහොම ස්තුතියි. ජය වේවා.